සියවස් ගණනාවක් පුරා පෙරදිග සාගරයේ හොඳම මිතුරන් වූයේ ශ්‍රී ලංකාව සහ රාමඤ්ඤ දේශය හෙවත් බුරුමයයි. නමුත් බලය නිසා ඇති වූ උඩංගුකම මේ මිතුරුකම මහා වෛරයකට පෙරලෙනවා. ලංකාවේ වෙළඳ නැව් කොල්ල කැමත් අපේ තානාපතිවරුන් සිරගත කිරීමත් මදිවාට බුරුම රජු කලේ කිසිදා සමාවදිය නොහැකි වරදක්. කාම්බෝජය බලා යාත්‍රා කළ ශ්‍රී ලංකාවේ කුමාරිකාවක් මැද මුහුදේදී පැහැරගත් බුරුම රජු සිංහල ජාතියේ අභිමානයට අභියෝග කළා. මේ පුවත ඇසූ මහා පරාක්‍රමබාහු රජුගේ කෝපය ගිනිකන්දක්සේ පුපුරා ගියා. මගේ රටට අත තියන්න කිසිම ජාතියකට මම ඉඩ දෙන්නේ නෑ. වහාම මුළු රටේම තරුණයන්ට රජු අණ කළා. ඒ බුරුම දේශය ආක්‍රමණය කර සිංහල අභිමානය නැවත පිහිටුවීම සඳහායි. පල්ලවක්ක තොටුපොලේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුල දැවැන්ත නැව් 100 ගණනක් ඉදි වුණා. එක් නැවක වසරකට සරිලන ආහාර සහ බෙහෙත් ගබඩා කෙරුණා. දමිල අධිකාරී ආදිත්‍ය සහ බණ්ඩාරාගාරික කිත්ති නගරගිරි යන අසහාය සේන්පතියන්ගේ නායකත්වයෙන් දහස් ගණන් සිංහල සෙබළුන් නැව් නගින්නේ මරණය හෝ ජයග්‍රහණය පතාගෙනයි. නමුත් සුබාදහම ඔවුන්ට හරස් වුණා. මහ මුහුදේදී හමා දරුණු කුණාටුව නැව් පන්තිය සීකඩ විසුරුවා හැරියා. අකුණු සැර සහ රළපහර මැද වුණත් සිංහල නාවිකයන්ගේ ධෛර්ය බිඳුනේ නෑ. කුණාටුව පරදා ඔවුන්ගේ නැව් බුරුම වෙරළ දෙසටම ඇදුනා. කිත්ති නගරගිරි සේන්පතියාගේ නැව් පෙළ බුරුමයේ කුසුමිය වරායටත් ආදිත්‍ය සේන්පතියාගේ පිරිස පප්පලා වරායටත් ගොඩ බැස්සේ සතුරන් මවිත කරමින් වෙරළට පැනගත් සිංහල සෙබළුන් ගොඩබිම දෙවනත් කරමින් සටන් වැදුනා. බුරුම රජුගේ බලකොටු එකිනෙක බිඳ වැටෙද්දී මුළු රාමඤ්ඤ දේශයම ගිනි ජාලාවක් බවට පත් වුණා. වරායන් අල්ලගත් අපේ සේනාව අගනුවර වන අරිමද්දනපුරය වටලමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. අවසානයේ උඩංගු බුරුම රජු යුද්ධ පිටියේදීම ජීවිතක්ෂයට වුණේ සිංහල කඩුවේ තීනුව බව මුළු ආසියාවටම පෙන්වා දෙමින්. බියටපත් බුරුම වැසියන් සහ භික්ෂූන් වහන්සේලා සාමය ඉල්ලා සිටියා. වසරකට වරක් ලංකාවට කප්පම් ගෙවීමට අලි ඇතුන් ලබා දීමට ඔවුන් ගිවිසුම් ගැසුවා. මේ මහා ජයග්‍රහණය රැගෙන නැව් ආපසු ලංකාවට එද්දී පරාක්‍රමබාහු රජු ඔවුන්ව පිළිගත්තේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවි විරු උත්සවයකින්. අදටත් මාවනැල්ලේ පිහිටි දේවනගල සෙල්ලිපිය සාක්ෂි දරන්නේ සාගරය තරණය කර රටක් දිනු ඒ අසහාය සිංහයාගේ වීර කතාවටයි. ඉතින් අපේ ඉතිහාසය යනු නිකම්ම කතාවක් නොවේ, ලෝකයම දිනු සැබෑ උරුමයකි.